Hi, කොහොමද ඔයාලට මම අද පෙන්නන්න යන්නේ ට්‍රේන් එකේ යනකොට කොහොමද ප්‍රයිස් කෝඩ් කියන කාඩ් එක টොප් අප් කරන්නේ කියලා. ස්ටේෂන් එකේ මෙන්න මේ වගේ මැෂින්ස් දෙකක් තියෙනවා. මේ සිල්වර් කලර් එක තමයි රයිස් කෝඩ් ඇප් එකේ, ඒ කියන්නේ කාඩ් එකෙන් යනවා නම් කාඩ් එකේ টොප් අප් කරන එක making waiting tickets and train departures making trains යන වෙලාවල් බලා ගන්නත් පුළුවන්, tickets ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මැෂින් එක පේන්නේ. මම රයිස් කෝට් එක වැඩි දැන් යූස් කරන්නේ. ඒකේ සල්ලි නැතුවත් ඇති. අපි බලමු කීයක් තියනවද කියලා. මේ තින්නේ කාඩ් එක. මේ කාඩ් එක මෙතනින් තිබ්බ ගමන් තියන්න විතරයි තියෙන්නේ. ඒක ඇතුළට දාන්නත් නෙවෙයි නිකන් තියන්න. එතකොට මේකේ පෙන්නනවා කොහොමද කීයක් තියනවද කියලා. මේක හරියට පේන්නේ නැහැ. මේකේ කියනවා මේ adult එකනයි balance එක තියෙන්නේ ක්‍රෝන 7.15යි කියලා. expiry date එකත් කියනවා ඒ ගානට. ඒත් මේකේ තියෙන්නේ මේ පළවෙනි එක funny period කියන්නේ කොච්චර කාලයකට, ඒ කියන්නේ funny period කියන්නේ මේ renew කරන්න ඕනේ කාලේ. එතන මේ train එකට check in, ඒ කියන්නේ කාඩ් එක scan කරන්න ඕන. මෙතනින් check in වෙන්නත් පුළුවන්. මෙතන check in, check out කියන්නේ check in කියන්නේ check in, check out කියන්නේ check out. UD එක out කියලා තමයි කියන්නේ. main rabat කියලා කියන්නේ my discounts. මෙතනින් තමයි මේ tank up කියලා තියෙන්නේ. මේකෙන් තමයි recharge කරන්නේ, top up කරන්නේ. මෙතනින් English තෝරගන්න පුළුවන් ඔයාලට. අපි බලමු English වලින් දැම්ම මොනවද තියෙන්නේ කියලා. Renew period, check in, check out, my discount, keyboard with arrows, top up, view recent activities, more. ඉතින් මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන්. මෙන්න මෙතනින් තමයි කාඩ් එකේ සල්ලි නැත්තම් top up කරගන්නේ. මේක දැන් අහනවා කොච්චරක් top up කරන්න ඕනද කියලා. ක්‍රෝන 100ක් දැම්මොත් මගේ 107.15ක් තියෙනවා. මේ වගේ ගණන් දාන්න පුළුවන්. මේව නැත්තම් වෙන ගාණක් දාන්න පුළුවන්. අපි මේකට ක්‍රෝන 100ක් දාමු. මොකද මම යූස් කරන්නේ කාඩ් එක. අද මම කෝස් එකකට යන ගමන් අපි 100ක් දාමු. මම ඔන්ලයින් ටිකට් එක ගත්තා. ගෝකටත් ට්‍රේන් එකේ යන්න. මම එන ගමන් යූස් කරන් තමයි මේක ගන්නෙ. ඊට පස්සේ accept. දැන් කාඩ් එක මෙතෙන්ට දාන්න තියෙන්නේ. ඒ කියන්නේ මෙතන මේ පේනවනේ මේක ස්කෑන් කරන්න තියෙන කාඩ් එක. මෙන්න මෙතන. මෙන්න මෙහිම කාඩ් එක මම ස්කෑන් කරනවා. දැන් අපි yes කරන රිසිට් එකක් ඕනේද කියලා. ඕනේ නැහැ ඇත්තටම. ඒක ඔන්ලයින් බලා ගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ එකක් එනවා. මේක මතක් කරන කාඩ් එක ගන්න කියලා. ඒක නිසා මතක ඇතුව කාඩ් එක ගන්න. එහෙම තමයි top up කරන්නේ.